හිතන්න පෘථුවියේ අපි කවදාවත් නොදැකපු අඳුරුම සහ ගැඹුරුම තැනක මුළු ලෝකෙටම හොරෙන් බලවතුන් අතරේ ලොකු තරංගයක් යනවා. මේක විද්‍යාව ගැන විතරක් නෙවෙයි, මේක අනාගත බලය ගැනයි. ඉතින් ප්‍රශ්නේ මේකයි, ඇයි චීනය මේ තරම් රහසින් පෘථුවියේ ගැඹුරුම තැන ජය ගන්න දඟලන්නේ? ඇත්තට මේ මහා අගාධයේ පතුලේ මොකක්ද හැංගිලා තියෙන්නේ? අපි මේ විග්‍රහය තුලින් ඒ ගැඹුරුම රහස හෙළිදරව් කරගමු. හොඳයි, මේ තරංගයේ ප්‍රධාන ක්‍රීඩකයෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි පුදුම දේ තමයි මේ දෙන්න දුවන්නේ සම්පූර්ණයෙන්ම දෙපැත්තකට. බලන්න, එක පැත්තකින් ඇමරිකාව එයාලා සාගර පර්යේෂණ වලට දෙන සල්ලි කපලා දානවා. අනිත් පැත්තෙන් ඉන්නවා චීනිය ඉතිහාසයේ කවුරුත් කරලා නැති විදිහට සල්ලි පොම්ප් කර කර මේ අඳුරු ලෝකය තමන්ගේ කරගන්නයි හදන්නේ. හරි, එහෙනම් මේ තරංගයේ වැදගත්කම හරියටම දැනගන්න නම් අපි මේ තරංගයේ තියෙන තැනටම යන්න ඕන. අපිත් එක්ක එකට කිමිදෙන්න ලෑස්ති වෙන්න. පෘථිවියේ ගැඹුරුම තැනට, මරියානා ආගාධයේ චැලෙන්ජර් ඩීප් කියන පතුලටම. හොඳයි, අපේ ගමන පටන් අරන් මීටර් 200ක් විතර යටට එනකොටම අපිට හුරු පුරුදු ලෝකය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙනවා. අපි දැන් ඉන්නේ සන්ධ්‍යා කාලාපයේ. මෙතන හිරුවෙලිය කියන්නේ යන්තම් මතකයක් විතරයි. ඒ වෙනුවට තියෙන්නේ අමුතු නිල් පාට අඳුරක්. පීඩනයත් එන්නෙන්නම වැඩි වෙනවා. සාමාන්‍යයෙන් දැනෙනවට වඩා දස ගුණයකින් විතර. දැන් අපි මීටර් 1000 සීමාවත් පහු කරනවා. මෙතනින් පස්සේ අපි ඇතුල් වෙන්නේ සදාකාලික රාත්‍රියකට. ඒ තමයි මධ්‍යම රාත්‍රි කලාපය. මෙතන තියෙන්නේ තිත්තම තිත්ත කළුවරක්. මේ ලෝකයේ තියෙන එකම ආලෝකය තමයි මෙහි ජීවත් වෙන සත්තුන්ගේ ඇඟවල් වලින් නිකුත් වෙන අර අద్భుත දිලිසෙන ආලෝකය. ඒකට කියන්නේ ජෛව දීප්තිය කියලා. හිතන්නකෝ මෙතන තියෙන පීඩනය. ඒක මතුපිට පීඩනය වගේ 100 ගුණයකටත් වඩා වැඩි. සරලවම කිව්වොත් අපේ ශරීරයේ හැම වර්ග අංගලක් උඩම කිලෝග්‍රෑම් 225ක විතර බරක් තියලා තෙරපනවා වගේ. මේක ඕනෑම දෙයක් කුඩුපට්ටම් කරලා දාන්න පුළුවන් පීඩනයක්. හරි, අපි තවත් පහළට යනවා. මීටර් 4000 සීමාවත් පහු කරගෙන අපි දැන් යන්නේ හේඩල් කලාපයට. මේකට ඒ නම දාලා තියෙන්නේ ග්‍රීක පුරාවෘත්තවල එන පාතාල ලෝකයට කියන නමින්මයි. මෙහි වධුරයේ උෂ්ණත්වයේ මිදෙන තැනටම කිට්ටුයි. ඇත්තටම මේ තමයි පෘථිවියේ අවසානම සීමාව. තවමත් මිනිසාට මහ අභිරහසක් වුණු ලෝකය. හොඳයි, මේ තරම් දරුණු තැනක ආලෝකයක් නැති, මිදෙන්න තරම් සීතලක් සහ හැමදේම කුඩු කරලා දාන පීඩනයක් යටතේ කිසිම ජීවියෙක්ට ඉන්න පුළුවන් කියලා හිතනවද? නෑ නේද? ඒත් ඇත්ත කතාව ඊට වඩා ගොඩක් පුදුම සහගතයි. උදාහරණයක් විදිහට මේ ඉන්න මැග්නපින්නා ඩැල්ලෝ බලන්නකෝ. හොල්මනක් වගේ පාවෙන මේ සතාගේ අඩු මීටර් 6කටත් වඩා දිගට විහිදෙනවා. ඇත්තටම මේ වගේ ජීවීන් දැක්කම හිතෙන්නේ වෙන ලෝකෙකින් ආපු අය වගේ. මේ ඉන්නේ ගොඩක් දෙනෙක් දන්න කෙනෙක්. බ්ලොබ් ෆිෂ්. මේ මාළුවා එයාගේ අධිපීඩන පරිසරයේ ඉදි නම් සාමාන්‍ය මාළුවෙක් වගේ තමයි ඉන්නේ. ඒත් මතු පිටට ගෙනාවම මොකද වෙන්නේ? පීඩනය නැති නිසා එයාගේ මුළු ඇඟම ජෙලි එකක් වගේ දිය වෙලා යනවා. ඉතින් හිතාගන්න පුළුවන්නේ මේ පරිසරය කොච්චර අන්තගාමීද කියලා. දැන් අපි අපේ ගමනේ අවසානයේට මීටර් 11000ක් ගැඹුරු චැලෙන්ජර් ඩීප් පතුලටම අවිත් ඉන්නේ. මෙතන තියෙන පීඩනය කොච්චරද කියලා තේරුම් ගන්න මෙහිම හිතන්න. තමන්ගේ මහපට ඇඟිල්ල උඩේ ලොකු අලිඩෙන්නෙක්ව තියාගෙන හිටියොත් දැනෙන පීඩනේ. අන්න ඒක තමයි මෙතන තියෙන්නේ. හරි, ඉතින් මේ ඇදහියන එක්ක ලෝකයට මිනිස්සු යන්න පටන් ගත්තට පස්සේ තමයි කතාවේ නියම හැරුම් ලක්ෂය එන්නේ. විශේෂයෙන්ම චීනයේ මෑතකාලීන ක්‍රියාකාරකම්. ඒක මේ මුළු ගවේෂණ කතාවම සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. බලන්න, 1960 දී පළවෙනි වතාවට මිනිස්සු දෙන්නෙක් මෙතනක ගියා. ඒ ගිහින් ආපහු ආවට පස්සේ ඊළඟ අවුරුදු 50ටම කිසිම කෙනෙක් ආයේ ගියේ නැහැ. ඊට පස්සෙත් ජේම්ස් කැමරන් වගේ අය කලාතුරකින් ගියා. ඒත් 2020 ඉඳන් බලන්න චීනයේ තමන්ගේ ෆෙන්ටවුෂිය සබ්මරීනියෙන් මේක නිකම් නිතර යන්නේන තැනක් කරගෙන. කතාවේ නාටකීයම වෙනස සිද්ධ වෙන්නේ අන්න එතනයි. ඉතින් චීනය මේක කරන්නේ කොහොමද? එයාලගේ තාක්ෂණයේ පුදුම විදියට වේගවත්. එක පැත්තකින් කාර්ය මණ්ඩලයේ සහිත සබ්මැරිනේ යවනවා. ඒකම සපත්තු පෙට්ටියක් තරම් පුංචි වයර් නැති ස්වයංක්‍රීය රොබෝට් යවලා මුහුදු පතුල සිතියම් ගත කරනවා. හිතන්න, එයාලගේ ඊළඟ පියවර තමයි මේ වගේ රොබෝ රංචු පිටින් යවලා විරදම අඩු කරගෙන මුළු අගාධෙම පීරණ එක. හරි, එහෙනම් අපි ආයෙමත් මුලින්ම අහුව ප්‍රශ්නෙට යමු. චීනය ඇත්තටම මේ තරම් මහන්සි වෙලා ගැඹුරු මුහුදේ මොකද්ද හොයන්නේ? මේ නිහඬ තරඟයට නියම හේතුව මොකක්ද? පිළිතුර එක වචනකින් කියන්න පුළුවන් සම්පත්. අර අමුත සත්තුන්ට අමතරව මෙතන තියෙනවා ලෝකයේ අනාගතයම තීරණය කරන්න පුළුවන් සම්පත් නිධානයක්. මීතේන් වායුව පිට වෙන සීතල උල්පත්, ගිනි අයිස් කියලා කියන අතිවිශාල ඉන්ධන සංචිත. ඊටත් වඩා වැදගත් වටිනා ලෝහවලින් පිරුණු
පොලිමැටලික් නූඩල්ස් කියන පාෂාණ. මේ හැම දේවම මෙතන තියෙනවා. මේ පොලිමැටලික් නූඩල්ස් කියන අලගෙඩි වගේ පේන ගල් තමයි නියම නිධානේ. ඒවා ඇතුලේ තියෙනවා කෝබෝල්ට්, නිකල්, තාඹ. මේවා මොනවටද ඕන? අපි හැමදාම පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන්, ලැප්ටොප්, ඒ වගේම අනාගතයේ එන විදුලි වාහන. මේ හැම දෙයකම බැටරි හදන්න මේවා නැතුවම බෑ. ඉතින් හිතන්න මේවා පාලනය කරන කෙනා නූතන ලෝකේ මුළු ආර්ථිකයම පාලනය කරනවා වගේ වැඩක්. හැබැයි මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ සම්පත් ගොඩ ගන්න නම් යෝධ යන්ත්‍ර වලින් මුහුදු පතුල හාරන්නම වෙනවා. එහෙම කරද්දී එතන තියෙන අතිශය සියුම් පරිසර පද්ධතියට වෙන හානිය කොච්චරද කියනවා නම් ඒක ආපහු යථා තත්වයට පත්වෙන්න අවුරුදු සීල ගණනක් යයි කියලා විද්‍යාඥයෝ අනතුරු අඟවනවා. ඉතින් මේක සම්පත් ගැන විතරක් නෙවෙයි. මේ ගැඹුරු මුහුද යට තරඟය දැන් සම්පත් වලින් මෙහාට ගිහින් අනාගත ලෝකයේ බලය කවුද අතට ගන්නේ කියලා තීරණය කරන භූදේශපාලනික සටනක් බවට පත් වෙමින් තියෙන්නේ. මෙන්න මේක තමයි සමහර විට වැදගත්ම කාරණය. අපි හැමෝම පාවිච්චි කරන අන්තර්ජාලය, බැංකු ගනුදෙනු, ලෝකේ රටවල් අතර සම්බන්ධතාව මේ හැමදේම රඳා පවතින ෆයිබර් ඔප්ටික් කේබල් වලින් 99%ක්ම තියෙන්නේ කොහෙද දන්නවද? මේ මුහුදු පතුලේ කිසිම ආරක්ෂාවක් නැතුව ඊටාම අවදානම් විදිහට. එතකොට චීනයේ අවසාන ඉලක්කය මොකද්ද? යාලා සැලසුම් කරන්නේ මීටර් 1000ක් යට හරියට දිය යට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් වගේ ස්ථිර කඳවුරක් හදන්න. ඒ හරහා ඕනෑම විලාවක මුළු ලෝකයේම අන්තර්ජාලය අඩපණ කරන්න පුළුවන් රොබෝට් තාක්ෂණය දියුණු කරන්න. ඒ කියන්නේ අවසානයේදී යාලට ඕන වෙන්නේ පෘථිවියේ මේ අන්තිම සීමාවේ පූර්ණ ආධිපත්‍ය දරන්නයි. ඉතින් අවසානයේදී අපිට මේ ප්‍රශ්නේ ගැන ගැඹුරින් හිතන්න වෙනවා. පෘථිවියේ මේ නොයින්දුල් අභිරහස් අන්තිම සීමාව ඒක එක රටක් විසින් බලය වෙනුවෙන් දිනාගත යුතු ත්‍යාගයක්ද? එහෙමත් නැත්නම් මුළු මනුෂ්‍ය වර්ගයාම එකතු වෙලා අනාගතය වෙනුවෙන් ආරක්ෂා කළ යුතු පොදු උරුමයක්ද? මොකද මේ නිහඬ තරගයේ ප්‍රතිඵලය අනිවාර්යෙන්ම මුළු ලෝකෙටම දැනේවි.